LTT ත්‍රස්තවාදී මුළුමනින්ම තුරන් කිරීම සඳහා ආරම්භ කර ඇති මෙහෙයුම් කිසිසේත් අඩාල නොකරන බව ආරක්ෂක හමුදාව අවධාරණය කරති. LTT ත්‍රස්තවාදීහු මේ වන විට උතුරු ප්‍රදේශයේ සිදු කරන මෙහෙයුම් හමුවේ වියරු වැටී සිටිති. මේ නිසා ඉවක් බවක් නොමැතිව පලා යන LTT ත්‍රස්තවාදීන් දකුණේ නිරායුධ අහිංසක ගම්වැසියන්ට පහර දීමට පටන්ගෙන තිබේ. එම ප්‍රහාර හමුවේ ආරක්ෂක හමුදාවන්ගේ චිත්ත ධෛර්යය කිසිවිටකත් බිඳහෙළිය නොහැකි බව ආරක්ෂක හමුදාව අවධාරණය කරති. මේ වන විට පලා ගිය LTT ත්‍රස්ත කණ්ඩායමක් බුත්තල හා තනමල්විල ප්‍රදේශයේ නිරායුධ ගම්වැසියන්ට පහර දී ඔවුන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබේ. ඔහු අහිංසක ගම්වැසියන් තලා පෙළා දකුණු ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියා කරමින් සිටිති. ඉන් ඔවුන් උත්සාහ ගන්නේ ආරක්ෂක හමුදාවන් උතුරට යොමු කර ඇති අවධානය දකුණු ප්‍රදේශයට යොමු කිරීමයි. එහෙත් LTT ත්‍රස්තවාදීන්ගේ එවැනි උපක්‍රමවලට යුද මෙහෙයුම් අඩාල කළ නොහැකි බව ආරක්ෂක හමුදාව අවධාරණය කරති. සාමාන්‍ය ජනතාව ආරක්ෂක හමුදාවන්ට ලබා දෙන සහාය එම මෙහෙයුම් වලට ශක්තියක් වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති. ආරක්ෂක හමුදාවන්ගේ කැපවීම හා අධිෂ්ඨානශීලී බව හේතුවෙන් මාවිල්ලාරු මුදා ගැනීමෙන් පසු මේ දක්වා LTTට එරෙහි ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීමට සමත් විය. තව නොබෝ දිනකින් LTT ත්‍රස්තවාදය සහ මුලින්ම තුරන් කිරීම ආරක්ෂක හමුදාවන්ගේ එකම අභිප්‍රාය වී තිබේ. ඒ සඳහා තම ශක්තියට දකුණේ ජනතාවගේ ශක්තියද අත්‍යවශ්‍ය බව ආරක්ෂක හමුදාව අවධාරණය කරති.